තවත් මේ ප්‍රශ්නයක් තියෙනවා මේ විනය පිටකයේ තියෙන ප්‍රශ්නයක් මේක. මේ මිනිස් වෙසක් අරගෙන නාගලවින් නාගයෙක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේදී මේ පැවිදිලා හිටව බවත් ඒ වාගේම ඉතින් ආහාර ගන්න අවස්ථාවක් නිදා ගන්න අවස්ථාවක් මෙහෙම තියෙන ක්‍රම ක්‍රීපියක් ඒ මේ වෙස වෙන් කරලා හිටන් හිටපු වෙසෙන් ගර ගන්න ඕන වැඩ තියෙනවා කොටසක්. ඒකනේ පෙන්නපු කාරණා කීපයක් තියෙනවා. දැන් මේක විනය පිටකයේ පෙන්නලා තියෙන හැටි වෙන්න මේකේ වෙනත් මේ මොකද්ද දානේ වළඳන විට කුටියට ගිහිලා දොර වසාගෙන ඒ විදිහට දානේ වළඳනවා. එහෙමත් ක්‍රමයක් තමයි කියා තියෙන්නේ. එතන මේක දැකපු අවස්ථාව තියෙනවා නිදා ගන්න අවස්ථාව. නිදා ගන්න අවස්ථාවේදී මවාගත්ත වෙසින් නිදන්න බෑ. ස්වභාවික වෙසටපත් වෙලා වුණ නිදා ගන්න. ඉතින් එහෙම ක්‍රමයක් ගැන. දැන් මේ වගේ අති දුර්ලභ අවස්ථා දුර්ලභ තැන්වල සිද්ධ වෙනවා. සියලු තැන්වල මේවා සිද්ධ වෙන්න හේතු නැහැ. මේකට විවිධ හේතුන් තියෙනවා මේ වගේ අවස්ථා දකින්න. ඉතින් අහන්නේ මේක ඇත්තක් කියලා පිළිගන්න පුළුවන්ද කියලා මේ විදිහට මේ තිරසං යම් සත්ත්ව කොටාසයකට මෙහෙම විශ්වාසයෙන් ඉන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා. මෙහෙම ක්‍රමයක් තියෙනවා මේ කර්ම විපාක 이르දි කියලා. මේ කර්ම විපාක 이르දි කියන එක යම් කිසි සත්වයකට කර්ම විපාක වශයෙන් ලැබෙනවා. ඒ ලැබෙන්නේ මොකද මේ නාග කියන කොටාසය අයිති වෙන්නේ දේව කොටාසයකට නෙමෙයි. තිරිසන්ගත කොට්ටාසීටමයි කොච්චර සැප සම්පත් වින්දත් කොච්චර මේ ඉර්ධි තිබුණත් මේගොල්ලන්ට යම්කිසි කර්ම විපාක ඉර්ධි කියලා කොටසක් තියෙනවා. අන්නේ කොටසයි මේගොල්ලෝ ලබන්නේ. ඒ ලබාගෙන ඊට හේතුකාරක වන්නා වූ නාග ගෝත්‍රවල උපදිනවා. එහෙම දේවල් තියෙනවා. ඒ ගති ලක්ෂණ එහෙම සකස් වෙනවා. අනික් අයට මේ බාහිර ලෝකේ කරදර වලින් තොර වෙච්ච දැන් හදාගෙන මේ කාම ආස්වාදයන් විඳින්න හදාගත්ත ඒ කාලේ හිටපු නායකයින්ගේ ක්‍රමවේදයක් මේ ওই නාග ලෝකේ හටගන්න තියෙන සංඛාරය. නාගයෙක් වෙලා හටගන්න සංඛාරය සකස් වෙන්නේ එහෙමයි. ওই විවිධ නායකයෝ මේ සමාජයේ ඉන්නවා. පන්සල් වලත් හිටියා ඉස්සර. ඒ වගේම මේ සමාජයේ විවිධ තැන්වල විවිධ රාජ්‍ය කරන රාජ්‍ය නායකයෝත් හිටියා. ওই නායක අග්‍ර කරගෙන හිටපු අය තමයි නායක අග්‍රය තමයි නාගයෝ ඉන්නේ. නායකත්වයේ අග්‍ර කරගත්තාගේ සිරිතත් වෙන මේ බුදුදහම නැති කාලේ. බුදුදහම ඇසුරු නොකරන අය අතරේ පළවෙනි වටිනාම හරය වුණේ මොකද පංචකාමය. මෙන්න මේ පංචකාමයේ තැන දීලා කටයුතු කරනකොට මේ පංචකාමයේ උග්‍රකාමයේ මොකද්ද ස්පර්ශකාමයේ. මෙන්න මේක මුල් කරගෙන පිරිස එකින් එකට මේ උසස් පිරිස් යම් කිසි දේපොළ හැම දෙයක්ම තියෙනවා සම්පත් වලින් පිරීලා ඉන්න පිරිස් ඉන්නවා. ඒ රජවරු සිටවරු වාගේ හිටපු අය. ඉතින් ඕ වගේ මේ පන්සල් වල පහු කාලයක් කරන පන්සල් වාගේ තැන්වලත් හාමුදුරුවෝ සියලු සම්පත් හම්බෙන්න පටන් ගත්ත කාලේ වෙනකොට හාමුදුරුවෝත් මහා නායක තත්ත්වයෙන් පිළිගන්න පටන් ගත්ත කාලේ වෙනකොට අර පංචකාමයන් ඇසුරු කරන ගති ලක්ෂණ එහෙම ගෙනිච්චා නම් ගතියට අනුකූල උප්පත්තිය ලැබෙනවා. නාග උප්පත්ති. පන්සලක ඉන්නවා වර්ග දෙක ලස්සන නායකයෝ සුදු නායකයෝ නිතරම කියනවා මොකදනේ. පන්සල් වල ඉන්නවා. බෝධිය ළඟ ඉන්නවා. මේ පන්සලේ නාගයා කියන වචනේ සාමාන්‍ය දෙයක්. අද උනත් මේ ලෝක සම්මතිය තියෙන දෙයක්. සුදු නායක ගැන කතාවක් අහන්න හමුනොත් විශේෂයෙන් වැඩි හරියක් පන්සලක. මොකද හේතුව තියෙන්නේ උතන දෙන්නෙක් ඉන්නවා. සුදු එක්කෙනෙකුයි නායකයෙකුයි ඒව නායිකාවොත් ඉන්නවා. ඒ වගේම හොඳට වර්ණවත් ඉන්න පැහැ ගහගත්ත කෙනෙක් ඉන්නවා. ඒ තමයි හාමුදුරුවෝ. ওই දෙගොල්ලම හොඳ නායකයෝ තමයි. සමහර අය ඉන්නවා අතරේ පිටට පෙනෙන නායකයෝ පංචකාමී වෙලිලා ඇතුළේ. ওই જાතියේ කට්ටිය අර නායකත්වයේ දලමීමා කරගෙන ඒ අවස්ථාව කරගෙන ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ඔන්නකින පංචකාමී ඇලී ගලී ජීවත් වෙලා මැරලාට පස්සේ නාග ගෝත්‍රයේ ගිහිලා උපදිනවා. සුදර ඇඳගෙන හිටපු උපාසක මහත්තයයි උපාසිකාවයි දෙන්න නාග ගෝත්‍රයේ ඉපදුනොත් සුදු නයි. ආවුදුරෝ පන්නෝ හරි ලස්සන නයි රන්වන් පාටයි. කාලයක් ඉන්න අය ඉන්නවයි පන්සල් වල එහෙම. දොස් කියනවා අපවාද කරනවා නෙමෙයි. කාමී ආදීන වල හැටි. මෙන්න මේ වගේ යම්කිසි රජවරු ඒ කාලේ හිටියේ ඔය උමගෙවල් හදාගෙන ඔව් අය තමයි මේ සුන්දර කාන්තාව එහෙම ගිහින් තියාගෙන සැප විඳින්න හිටියේ.
පොළොවේ යට තමයි ඉන්න කැමති. එහෙම ක්‍රමවේද තියෙනවා. මෙන්න මේ ක්‍රමවේදයන්ගේ ගතියට අනුකූල උප්පත්තියක් ලබන පොළොවේ යට නාග ලෝකයක් හැදෙනවා. කර්ම විපාක වශයෙන්. එහෙම අය ලෝකේ නැති වෙන්නේ නැහැ කොයි කාලෙත් ඉන්න නිසා. හැබැයි එක දෙයක් කරන ලෝකෙට හොදකුත් කරනවා. නැති බැරයට කණ්ඩ දෙනවා. ඒ වගේ උදව් උපකාර කරනවා. ඒ දඬු පාලම් මං මාවත් හදලා දෙනවා. ගෙවල් දොරවල් හදලා දෙනවා. පිරිස රැකලා දෙනවා. මේ જાතිය පිං වැඩත් කරනවා. හැබැයි වැඩියෙන් තිබුණ ගතිය මොකද්ද? කාම ගතිය නිසා. ඒ වැඩි උපාදාන කරගත්තකින් ගිහිලා තිරිසන් භවයේ උපදිනවා. කරගත්ත පින ප්‍රවෘත්ති විපාක වශයෙන් එනවා. ආපුහම විවිධාකාර හැඩවෙස් ගන්න පුළුවන්, බල ගන්නවන්න පුළුවන්. එහෙම යම් යම් පුණ්‍ය ඉර්ධි වාගේ ඉර්ධි ලබනවා. මෙන්න මේ ලබාගත ඉර්ධි බලයක් තියෙනවනේ. අන්නේ ඉර්ධියත් අරගෙන කර්ම විපාක ඉර්ධි, පුණ්‍ය ඉර්ධි කියන මේ දෙකෙන් ගැළපෙන ඉර්ධියක් අරගත්තාම එහෙම හැකියාවක් ලැබෙනවා. හැබැයි මෙතෙන්දී එක දෙයක් වෙනවා. ඔය හොඳ පැත්තක් ලෞකික වශයෙන් කරපු නිසා ඒ පැත්තේ ಗುಣධර්මයක් තියෙනවා. හොඳ වැඩටත් කැමති. හැබැයි Taman කොච්චර නරක වුණත් යහපත් උත්තරමයන්ටත් බොහොම ගෞරවයි. එහෙම ගතියකුත් තිබුණ අය. ඔය කියන මහා 이르දි බල තියෙන නාග කොට්ටාසල උපදිනවා. අන්නේ නාග කොට්ටාසයක උපන්නොත් එහෙම ඊට අවශ්‍ය පසුතලයක් ලෝකේ පහළ වෙච්චාම ඒ අය ඒ ඇසුරට එනවා. මොකද එන්නේ? තවත් පින් දහම් කරගෙන හරි තමන්ගේ සැප සම්පත්තිය වැඩි කරගන්න එක්කෝ. අන්න එහෙම ක්‍රමයක් තියෙනවා. මේ සීල් රැක්කහම ලැබෙන සම්පත්තිය ගැන දන්නවා. ප්‍රඥාවෙන් දකින නිවන ගැන නෙමෙයි ඒ අය දකින්නේ. සීලේ ලැබෙන සම්පත්තිය ගැන. එනිසා ඒ අය බොහොම කැමති සීල් රකින්න දන් දෙන ලෞකික වන්නාව පින් කරන අයට කැමති. ඒගොල්ලෝ ඇසුරේ ඉඳලා යම් පිනක් ලබා ගන්නවත් කැමති. අන්න එහෙම ඒ ගතිය තියෙනවා. බුද්ධ ශාසනය තුන සීල ගුණයට කැමති. මොකද සීල ගුණේ දෙව්ලොවට මගක්, සම්පත්තියට මගක්. සමාධි ප්‍රඥා මාර්ගයේ නිවනට මගක්. සීලෙන් කීල දෙකට බෙදිලා යන තැන. ඉතින් ලෞකික සීල තියෙනවා, ලෝකෝත්තර සීල නැගින මගක් තියෙනවා. ওই ශික්ෂා ආරක්ෂා කරගෙන ඉන්න එක ලෞකික සීල මගක්. ඒක දෙව්ලොවට ඉනිමගක් කියලා පෙන්නනවා. සැප සම්පත් ලබන්න හේතු වෙන එකක්. ඉතින් අන්න එහෙම තැනකට හේතු වාසනා ලෝකෙ ගොඩ නැගිලා තියෙන කාලෙට ඒ බඳු උත්තරමයන් ඉන්න කාලෙට අපෝපස්ථාන කරලා ගරු සත්කාර කරලා ඒ පින ලබා ගන්න අවශ්‍යනා වූ අය ඔය 이르දි බල වලින් තමන්ගේ තිබෙන අර කර්ම විපාකෙද්දී පුණ්‍ය 이르දි ආදියෙන් ඔහොම වෙස් වෙන වලාගෙන ඉන්න පුළුවන්. ඒකට අවශ්‍ය කරන පරිසරයක් තිබුණොත් එහෙම වෙනවා. ඒ වගේ මේකට අවශ්‍ය කරන පරිසරයක් ලෝකේ හට ගන්න කාලා තියෙනවා. සියලු කාලෙම ලෝකෙට අමනුෂ්‍ය නොපෙන්න මේ බලවේගයේ තියෙන හැටි තමන්ගේ බල පුළුවන් කාර්යයන් පෙන්වන්න බෑ. ඒකට අවශ්‍ය වෙන ශක්ති විශේෂයක් මේ ලෝකේ නිපද වෙන්න ඕනේ. ඒක නිපද වෙන්නේ මේ ලෝකේ යම් යම් මට්ටමට මානසිකත්වයේ බලවත් කරගත්ත මිනිස්සුන්ගේ තිබෙන ශක්තියෙන්. ඔය බුදුවරයන් වහන්සේලා ලෝකේ පහළ වෙලා ඉන්න කාලෙ වෙනකොට තවත් ඊර්ෂිවරු හිටියා. අභිඥාලාභී ඊර්ෂිවරුත් හින්දලා තිනවා. උන්වහන්සේ පහළලා ඉන්න කාලෙත් හිටියා. ඒගොල්ලෝ හිත බොහොම දියුණු කරගත්ත අය. චිත්ත වසී ප්‍රාප්ත ගුණේ නිසා චිත්තජ රූප හරියට විහිදෙනවා මහා ශක්ති බලවත් ඒවා. අන්නේ බලවත් ශක්තිය ඒගොල්ලන්ට පරිසරයක් වෙනවා. ওই දේව ආදී කොට්ටාස වලට, අමනුෂ්‍ය ආදී කොට්ටාස වලට ඇවිදලා පෙනී සිටින්න. ගණී භවන ශරීරයක් මවන්න උපනිශ්‍රේ වෙනවා අන්නේ ශක්තිය. ඒ ශක්තිය මේ කාලේ අඩුයි. මොකද ඒ බඳු අභිඥාලාභී අය හොයන්නත් නැහැ, හිතන්නත් අමාරු. අර චිත්ත ශක්තිය විහිදෙන බලවත් බලය හුඟක් අඩු නිසා මේ වගේ කාලයක දේවතාව වේඳ එන්න තරම් ශක්තිමත් වෙච්ච ශරීර මවන්න බෑ. අමනුෂ්‍යයින්ටත් එහෙම ශරීර මවාගෙන පෙනී සිටින්න අමාරුයි. ওই නාග ලෝක නාගාදී කොට්ටාසයන්ට ඒ බඳු ශරීර මවාගෙන මේ ලෝකෙ පෙනී සිටින්න අමාරුයි. මොකද අවශ්‍ය පරිසර ශක්තිය මේ ලෝකෙ දැන් හිඟ වෙලා තියෙනවා. යම් කාලයක ඉරිසිවරු වැඩි වුණා නම් භාවනානි යෝගී පිරිත් එක එක මට්ටමින් ධානලාභීන් වර්ධනය වුණා නම් අවිඥාලාභී අය ලෝකේ පහළ වුණා නම් ඒ කාලේ ශක්තිය හැමතැනම විහිදෙනවා. අන්නේ ශක්තිය මාධ්‍ය කරගෙන ওই දෙවිවරුන්ට පෙනී සිටින්න පුළුවන් කාලයක් එනවා. ওই නාග ලෝකවල නාගයින්ට පෙනී සිටින්න පුළුවන් කාලයක් එනවා. ඉතින් බුදුරන් වහන්සේ වැඩ හිටව කාල සීමාවේ
අවිඥාලාභී රහතන් වහන්සේලා ලෝකේ ඉන්න කාල සීමාව තුළ වැඩිපුර ඉන්න කාල සීමාව තුළ ඔන්න ඔය කියන විශේෂ දේවල් දකින්න හම්බෙලා තියෙනවා. සක්‍ර දේවේන්ද්‍ර කියන්නේ කවුද කියලා අද දැක්කොත් එimhe හිතා ගන්න බෑ හීනයක් වගේ. විවිධ මතිමතාන්තර ඒවා ඒ කාලේ හිටපු රජ කෙනෙක් මිනිස්සෙක් මිසක් වෙන කවුරුත් නෙවෙයි හොමත් වතන තියෙනවා. හිටපු කාලයක් අගක් මුලා කිසිම වෙන හේතු පෙන්වන්නත් බෑ. නමුත් මෙන්න මේ වගේ කාල සීමාවල් වල බුදුරජාණන් වහන්සේ ලෝහිත පක්ඛන්දික රෝගයෙන් පෙළෙමින් හිටපු වෙලාවේ ඒ අපද්‍රව්‍ය හිත යම් කිසි වාජනයක දාගෙන එක්තරා හොඳ හැඩ වැඩ තියෙන පුරුෂයෙක් තේජස් පුරුෂයෙක් ඉහ උඩ තියාගෙන මේවා අදිනවලු. මේ අමුතු පුරුෂයා භික්ෂුන් වහන්සේලා දැකලා අහනවා ස්වාමීනි අර කවුද මෙච්චර හොඳ හැඩ වැඩ පුරුෂයෙක්? මිනිස්සෙක්ද කියලා හිතන්න අමාරු. මෙච්චර තීක්ෂණයි. හරි ලස්සනයි. ඒ වුණාට කිසිම කැතක් අපිරියා කිරීමක් නැතුව ඒ ඔබ වහන්සේගෙන් පහ වෙන අපද්‍රව්‍ය අර විදිහට පෝච්චියක තියාගෙන ඉහ උඩ තියාගෙන ගෙනියනවා. ඒ කවුද? අපි දන්නේ නැති අඳුරල් නැති කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේට කියනකොට නම් මහණෙනි ඔය තමයි සක්‍ර දේවේන්ද්‍ර කියන්නේ. මිනිස් වෙසක් මවාගෙන ඇවිදලා වැඩේ කරන්නේ. ඉතින් ස්වාමීනි මෙච්චර විශේෂ සක්‍ර දේවේන්ද්‍ර ඒ අපද්‍රව්‍ය ඉහ උඩ තියාගෙන අදින්නේ. සක්‍ර දේවේන්ද්‍ර ගුණගරුකයි. අද උතර නෙමෙයි ඉඳ තිබුණේ අපාගත වෙන්න තිබුණේ. ඊ අවස්ථාව මම නිසා තමයි මිදිලා නැවත සක්‍ර දේවේන්ද්‍ර වුණේ. බණාමින් ඉන්න වෙලාවෙදි චිත්ත ප්‍රසාදයෙන් ඉන්න වෙලාවයි තමයි චුත වෙලා නැවත පටිසන්ධි ලැබලා ඒ සක්‍රාත් බැවටමපත් උනේ. අන්නේ ගුණය ඔය සලකන්නේ. දැන් මේ විදිහට දේශනාවේ කතාවක් තියෙනවා. දැන් මේකෙදි අපි දකින්න ඕන එකක් තියෙනවා. මොකද අන්නේ අවිඥාලාභී වෙන්න ඕන ඒ බඳු අය ඉන්න ඕන සක්‍ර දේවේන්ද්‍ර වාය කෙනෙකුට හරි පෙනී සිටින්න. එහෙම නැත්නම් මේක අමාරුයි. ඊට අවශ්‍ය පිරිස ඉන්නවා කලාතුරකින්. දැන් මේ වගේ දේවල් දකින්න තියෙන්නේ තවත් තියෙනවා නම් බොහොම දුර්ලභ පැති තියෙනවා මේ ඔය පංචකාමයන්ට එච්චර මුසපත් කරපො නැති ඒවා. අපි අද කාලේ හැටියට කියනවා නම් ඔය මේ මයංගනේ පැත්ත ඒ වගේ පැති වල තාම ඔය ටීවී එහෙම ගිහිල්ලා නැහැ. ඔය જાතිය සුන්දර ලෝකේ කාම ලෝකේ මවලා නැහැ. නමුත් තවමත් අර පැරණි අය පැරණි ආකල්පයකින් ජීවත් වෙනවා. නමුත් අපි කියන්නේ වැඩි ගෝත්‍රිකයෝ වගේ උන් ඔහෙ ඉන්නේ කියලා. අපි ඉන්නේ එක ක්‍රමයක්. ගුණධර්මයන්ගෙන් මැනෙන්නේ තවත් ක්‍රමයකට. අන්න එහෙම ක්‍රම තියෙනවා. ඔය වැඩි ගෝත්‍රයවනි ගෝත්‍ර ගැන අපි හිතනවට වැඩිය ඒ අයගේ ශිෂ්ටාචාරය බොහොම බලවත් අය තියෙනවා. එහෙම පැතිකඩවල් තියෙනවා. ඒ ස්ත්‍රීන් අය ඊටාම පිරිසිදු චරිත තියෙනවා. පිරිමි පුරුටක් ඇඟේ ගෑවුනා නම් ඒ ජීවිතය හානි කරගන්නවා ඒ තරම් ලකමැති. තම ස්වාමි පුරුෂය හැරෙන්න එහෙම ගති තිබුණා. ඒ වගේ ඇති බුද්ධිලේ තවත් ඔය පැතිවල ඉන්නවා. අන්න ඒ වගේ ගොඩේ පැතිවල තවත් මේ වගේ දේවල් දකින්න හම්බ වෙනවා. මොනවා හරි තද බල විදිහෙන් නැතා සුළු වශයෙන් හරි මේ গুপ্ত ලෝකවල අය දෘශ්‍යමාන වෙන අවස්ථා තියෙනවා. ඒවා ජනා කියන උනාට පස්සේ ඒවා කොහොම නැතු වෙලා යනවා. අදත් ඔය දකින්න තියෙන දෙයක්. ඉතින් මේවා මේ යහපත්සේ දකින්න පුළුවන් කවදා හරි අභිඥාලාභීන් විද්‍යාමාන වෙච්ච කාලයක් වුණොත් එහෙම ඊයාගේ ශක්තියෙන් අර අමනුෂ්‍යාදී කොට්ටාසයන්ට පෙනී සිටින්න ක්‍රියාත්මක වෙන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට එහෙම අය ඉන්න බව හොඳට විද්‍යාමානව ඔප්පු වෙනවා. දැනුත් එහෙම දැනගන්න තියෙන දේවල් තියෙනවා වැඩි පරීක්ෂණ කරන්න අඩු නිසා මේවා හොයන්න බැරි. දැන් මේ සමහර ගෙවල් තියෙනවා ඔය මැරිච්ච ඥාතීන් කුපිත වෙලා ඒගොල්ලෝ භූතාත්ම වල ඉඳලා ඇවිදිලා ඔය බත් හැලි වලට වැලි දානවා ගෙට ගල් ගහනවා මේ ආදී වශයෙන් කියන තැන් නොඑක් අවස්ථා හැම දැනගන්න තිබෙනවා. ඔය මනෝ වෛද්‍යවරු නැන්න ඒ පිළිබඳ හදාරපු අය විශේෂයක් දැකලා තිනවා ඔහොම තැන්වල ඒවා කරන්න. ඒ අයට කියනවා අනුකූල මනසක් ඇත්තෙක් ඒකේ ඉන්නවා කියලා ගෙදර. අනික් අයටට අහුගේ වෙනසක් තියෙනවා. গুপ্ত පැති වලට යම් කිසි සම්බන්ධය වැඩි. මානසිකත්වයේ එක්ක නැඹුරු වෙනවා පොඩ්ඩක් අහින්නම් ඔය গুপ্ত දේවල් වලට යට වෙනවා ආවේශ වාගේ දේවල් වලට ගෝචර වෙනවා. අන්න ඒ වගේ පිළිස් ඉන්නකොට ඒගොල්ලන්ගේ ඇඟෙන් විහිදෙන ශක්තිය ප්‍රයෝජනෙට අරගෙන අර අමනුෂ්‍යය වැඩ කරනවා කියන. ඒගොල්ලෝ පරීක්ෂා කරන්න ක්‍රමවේදයක් අත්හදා බැලීමක් කරනවා.
ඒ මානසිකත්වයේ එහෙම පේන්න තියෙන ළමයෙක් හරි එතන ඉන්නවා නම් ඒ ළමයා ටික කාලයකට ඒ ස්ථානයෙන් ඈත් කරනවා. ඈත් කළා බලපුවාම අර වෙච්ච සිද්ධිය නතර වෙනවා. හැබැයි නොදන්නා හිතනවා ඒ ළමයා තමයි ඒක කළේ කියලා. ඒ ළමයා නෙවෙයි. ඒ අයකින් විහිදෙන ශක්ති විශේෂයේ ප්‍රයෝජනට අරගෙන අර විවිධ අමනුෂ්‍යයෝ Taman ඒ වගේ වැඩ කරනවා. එහෙම ක්‍රමවේදයක් තියෙනවා. අන්න ඒක තමයි කිව්වේ මේ ශක්තිය තමයි. අර අභිඥාලාභී අයගේ චිත්ත ශක්තිය, ධානලාභී අයගේ චිත්ත ශක්තිය විහිදෙනකොට විහිදෙන්නේ. අන්නේ මත චිත්ත ශක්තිය ලෝකේ බලවත් වුණ දාට මේ දේවතාවෝ පේන්න එනවා. ඔය බ්‍රහ්ම ලෝකවල අයට පවා පේන්න එන්න පුළුවන් වෙනවා. මිනිස් වෙස්මාවගෙන එන්න පුළුවන් වෙනවා. ඒ අවස්ථාව ඒ වගේ කාලයක මිසක් අනික් කාලවල අතුරුදහන් වෙනවා. මේ කාලේට ඒවා අඩු නිසා හොයන්න අමාරුයි, බොහොම දුර්ලභයි ඒ වගේ අවස්ථා. ඒ මිසක් මේවා බොරුයි කියලා අපිට නිගමනය කරන්න බෑ කිව්ව ඔන්න හේතුව උඩ. ඉතින් බොරුවට හදපු කතා නෙවෙයි මේවා තියෙනවා. ඒකට අවශ්‍ය පසුතල නැතිකමයි තියෙන්නේ.